මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ පොටි කපන්නේ කොහොමද කියලා. ඉතින් පොටි කපනකොට මෙන්න මේ වගේ ලයිට් එකක් පාවිච්චි කරන්න ඕන. හැබැයි මේ ලයිට් එක අපිට වීඩියෝ වලට අල්ලන්න බෑ. මේක ඇල්ලුවාම වීඩියෝ එක හරියට පේන්නේ නැහැ. මම ඉතින් මගේ වැඩ සඳහා පාවිච්චි කරන්නේ සිලෙක්ටා වැලිකොලේ. සිලෙක්ටා වැලිකොලේ තියෙන ලාභය තමයි වෙළඳ පොලේ දැන් යන වටිනාකමත් එක්ක ගොඩක් අඩු මුදලකට ගන්න පුළුවන් වගේම අපි පාවිච්චි කරන වැඩත් එක්ක මේකෙන් ගොඩක් අපිට වැඩ ගන්න පුළුවන්. පොටි කපන්න අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ රිජි ෆෝම් එකක්. රිජි ෆෝම් එක මෙන්න මේ වැලිකොලේ දෙකට නවලා කපාගෙන ඒකේ සයිස් එකට ගන්න පුළුවන් වෙන විදිහට රිජි ෆෝම් එකක් කපා ගත්තට පස්සේ වැඩේ ලේසියෙන්ම කරන්න පුළුවන්. වැලිකොලේ යහක යන්නෙත් නැහැ. ඉතින් අපි මෙන්න මේ වගේ කපලා හදාගත්ත වැලිකොලේකට මේ වගේ රිජි ෆෝම් එක තියලා පොටි කපන්න තමයි යන්නේ. පොටි කපනකොට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් 180 150 220 වගේ වැලිකොල. ඉතින් මේ වැලිකොල පාවිච්චි කරන්න ඕන ඔයාලා අදින පොටි එක අනුව තමයි. නැත්නම් පොටි එක හැරෙන්න පුළුවන්, කැපෙනව වැඩි වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ බිත්තියේ අපි අදගත්ත එකේ මේ වගේ තියෙන රැලි පාරවල් කපා ගන්න ඕන. අපි කපනකොට සම්පූර්ණ බිත්තියම කපන්න ඕන. ඉතින් බලන්න මෙන්න මේ විදිහට තමයි කපා ගන්න ඕන. කොයි වෙලේ පොටි කපන්න පුළුවන් තරම් අත රවුම් කර කර මෙන්න මේ ආකාරයෙන් පොටි කපන්න පුරුදු වෙන්න. එතකොට ඉරිපාරවල් හිටින්න නැති වෙන්න අපිට කපා ගන්න පුළුවන්. ඔයාලා ඉතින් අනිවාර්යෙන් ලයිට් එක පාවිච්චි කරන්න පොටි කපනකොට මොකද මේ ලයිට් එක දෙදරන නිසා අපිට අමාරුයි වීඩියෝ එකට අල්ලන්න. ඒක නිසා මම ලයිට් එක ගන්න නැහැ මේ වීඩියෝ එකට. අනිවාර්යෙන් ලයිට් එක පාවිච්චි කරන්න පොටි කපනකොට. මේකෙදි අනිවාර්යයෙන්ම මාස් එකක් පාවිච්චි කරන්න. මේ දූවිල නැත්තම් ඔයාලගේ ඇඟට යනවා හුරු නැති වුණාමත් ගොඩක් අමාරු වෙනවා. ඉතින් ඔන්න දැන් අපි කපා ගත්ත ටික ඊට පස්සේ මේ වගේ අතගාලා බලන්නත් පුළුවන් ඔයාලට ඕන නම් රැලි වගේ ගෙඩි වගේ බිත්තිය අහු වෙනවද කියලා. ඉතින් සිලෙක්ටා වැලිකොලේ කියන්නේ වෙළඳ පොලේ තරඟකාරී මිලත් එක්ක තරඟට යන මිලක් තියෙන වැලිකොලයක් නෙමෙයි. ඉතින් ඔයාලගේ ගැනත් හිතලා හදපු හොඳ වැලිකොලයක් තමයි සිලෙක්ටා වැලිකොලේ. අරගෙනම බලන්න.